හයි අදම මරංආවේ වෙනස් බ්ලොග් එකක්. බ්ලොග් එකක් කියවට මේක ෆ්ලොග් සීරීස් එකක් විදිහට තමයි යන්නේ. අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මම දැන් ඉන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ. මගේ පළවෙනි ගුවන් ගමන. මම ඒක දැක්කේ මෙන්න මේ විදිහට. ඉතින් මට හිතුණා මේක ඔයාලා එක්කත් ෂෙයා කරගන්න. හරියටම මම මේ දකින්නේ මොනවද? මම ඉන්නේ කොයි හරියේද? මේ දේවල් ගැන කියන්න නම් මට කිසිම අදහසක් නැහැ. හැබැයි මම දන්නවා මේ මම ඉන්නේ ඉන්දියාවයි ලංකාවයි යා කරන අහස කියන්න නම්. As we give customs requirement, our passengers only credit another customs form. Thank you. එකහමාරක ගුවන් ගමනකින් පස්සේ මම මේ ඉන්නේ බැංගලෝර් වල කිම්පිගෞඩ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. උණුසුම් පිළිගැනීමකින් පස්සේ අපි මේ යන්නේ ඉන්දියාවල අපිට අලුතෙන් හම්බ වෙන්න ඉන්න යාළුවෝ ටික බලන්න. මේ තියෙන්නේ කර්ණාටකවල මහා බෝධි මහා විහාරය. ඔන්න දැන් අපි යන්න හදන්නේ අපි දෙවැනි දවසේ උදේම ගිය පළවෙනි තැන බලන්න. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඉන්දියන් මියුසික් එක්ස්පීරියන්ස් මියුසියම් එක බලන්න. අපි බලමු මේකේ අත්දැකීම මොන වගේද කියලා. Anya Vita, do you remember the Sarigama that I taught you? Familiar sounds give us comfort, don't they? Strange sounds can make us curious and lead us to new discoveries. Listen to those crickets. How many do you hear? Now, they are a band playing for you. Musical notes are the building blocks of melodies. Just as a few colors can mix in infinite ways to create new stories in new worlds. අතීතයේ ඉඳලා මේ දක්වා ඉන්දියාවේ සංගීත ශාස්ත්‍රයේ සිදුවුණු හැම විශේෂ සිදුවීමක්ම මේ කෞතුකාගාරය තුළින් අපිට බලන්න හැකියාවක් ලැබුණා. See how this music is very different from classical Rajasthan. Have you heard of Rajasthan? Yeah. Yeah. It's the desert state of India, right? It gets very hot in the summers.
right? Now, kawad in Rajasthani means a door, right? In the native language, kawad or kiwad means a door, right? 200, 300 years ago, this was a very beautiful tradition. You'll be surprised if I tell you that this is actually a temple, right? If you visit any temple, on the outside you see guards, right? Deities, we call them Dwarpalakas, who protect the temple. They're basically keeping eye on everybody, right? Now, when I open this, what do I see? Which gods? Ganesh. You see Ganesh, happy Ganesh Chaturthi. Vishnu. There's Vishnu, Shiva. that's Lord Shiva, that's Parvati. Yes, where is Ganesh? Yeah, yes, and then this is Kartikeya Murugan. Yes, so while this is not the main Garbhagudi, we call a friend, since you are from Sri Lanka, you would know. And then we did not like the fact that we were touching an instrument by leg. මේ ගමනේදී එදා ඉඳලා අද දක්වාම ඉන්දියාවේ සංගීත ශාස්ත්‍රයට අත්‍යවශ්‍යම වුණු සංගීත භාණ්ඩ හුඟක් අපිට බලන්න හම්බ වුණා. ඒ වගේමයි එදා සිට අද දක්වා සංගීතයේ විහිද යාම, සංගීතය අපිත් එක්ක බැඳුනේ කොහොමද, සංගීතය කොහොමද අපිට අහන්න ලැබුණේ, රේඩියෝ, ටීවී, CD පට, DVD පට, මේ හැම දෙයක් ගැනම අපිට දැනගන්න හැකියාවක් ලැබුණා. මේ ඉන්දියන් මියුසික් එක්ස්පීරියන්ස් මියුසියම් එකේ ටුවර් එකේදී අපිව ගයිඩ් කරේ අභිෂේක්. Thank you අභිෂේක්. ඔන්න දැන් අපි හදන්නේ ඉන්දියාවේ බැංගලෝර් වල මෙට්‍රෝ එකෙන් ගමනක් යන්න. ඉන්දියාවේ අනික් ප්‍රවාහන මාධ්‍ය වගේ නෙවෙයි මේ මෙට්‍රෝ ස්ටේෂන්ස් හරිම පිළිවෙලට හරිම පිරිසිදුවට තියෙනවා. එකෙන් ලක්ෂ්මී නගරයට යන්න තමයි මේ විදිහට පිටත් වුණේ. ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ලක්ෂ්මී නගරවල තියෙන ලස්සන කෝවිලකට. මේ කෝවිලේ නම නම් මට හරියටම හැබැයි මතක නැහැ. අපි ගිය දවසේ මේ කෝවිලේ ලොකු උත්සවයක් තිබුණා. ඒ තමයි ක්‍රිෂ්ණ දෙවියන්ගේ උපන්දිනේ. මේ තියෙන්නේ ඉන්දියාවේ බැංගලෝර් වල තියෙන ඔරියන් shopping mall එක. තියෙන්නේ ඉන්දියානුවන් විසින් ගණදෙවියන් උදෙසා පූජා ක්‍රම පවත්වන පෙරහැරක්. එහෙනම් අද බ්ලොග් එක මම මේ විදිහට ඉවර කරනවා. ඉන්දියා බ්ලොග් සීරීස් එකේ දෙවනි බ්ලොග් එක අරන් මම ඔයාලව බලන්න ඉක්මනටම එන්නම්. එතකන් මේ වීඩියෝ එකට ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bye.
पूरा दिया बुद्ध जन जयवारे අපි වෙනුවෙන් අපි කරමන තියෙන බලාපොරොත්තුවනේ අපි වන්නරු කොටාබයගාවේ